ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලත් එක්ක එකතු වෙනවා. අද අපි ලස්සන තැන් කීපයක් බලන්න යනවා. අද සුන්දර මහනුවර දිස්ත්‍රික්කයේ බෙල්ලුඩ් මේ තියෙන ලස්සන තැන් කීපයක් බලන්න තමයි අපි සූදානම් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා මගේ පිටිපස්සෙන් තියෙන හරිත වර්ණයෙන් තියෙන මේ සුබාදාම. ඒ වගේ ලස්සන තැන් කීපයක් අද බලන්න යනවා. අපි ගිහින් බලමු. අද වැඩි කතා නැහැ. අපි කෙලින්ම යමු වීඩියෝ එකට. මේ ඉන්න අද මාත් එක්ක ගමන යන කට්ටිය. දැන් ඉතින් අපි ආවා මුතුකේලියාව වැව ළඟට. දැන් අපි ලෑස්ති වෙන්නේ උඩට යන්න මතා චුට්ටකින් පෙන්නන්න. ඒ ලස්සන පාර. මාර ලස්සන පොට්ටයක් ඉතින්. පෙන්නන්න මේ තියෙන වැව. වැවත් ඔය තියෙන වටේටම වැව. සංචාරය කරන ලස්සනම තැන් ටිකක් තමයි බලන්න වටේ තියෙන කඳු ටික. මේ තියෙන කඳු වනාන්තර. මේ වගේ සම්පූර්ණ අපිට ඇවිදින්න පුළුවන්. අරින් පිටිපස්සේ අපේ සෙට් එක. බලන්න කොහොමද කියලා. සම්පූර්ණ කොළම කොළ පාටයි. හිත මාරු විතර නිදහස් වෙන තැන් ටිකක්. අපි දැන් view point එකට යන්න පටන් ගෙන තියෙන්නේ. අපි අර මංග මහස වැඩිනේ. ඒ නිසා මේ කඳු නගින ටිකක් අමාරුයි. අපේ සෙට් එක අනිත් ටික කරන් නගිනවා. තව ටිකක් තියෙනවා. මම මෙතෙන් චුට්ට පෙන්නන්නම් ඉස්සරහා view point එක කොහොමද කියලා. ඉස්සරහා සාමාන්‍ය වැව ලස්සන තැන් ටිකක් තියෙනවා බලන්න. අද ඉරිදා දවසන්නේ කට්ටිය වැඩි. සෑහෙන කට්ටියක් ඉන්නවා මේකට නගින කට්ටිය. යක් තව පොඩ්ඩක් ඉතින් උඩට ගිහලා බලමු ඉතුරු ටික. ඉතුරු තැන් ටික ලස්සන තැන් ටිකක් තියෙනවා උඩට. අපිට එන්න පුළුවන් මේ තරක නුවරට ඇවිල්ලා නුවරින් තලාතුවට ඇවිල්ලා එන්න පුළුවන්. ගලහා පැත්තෙන් එනවා නම් එහෙම එන්නත් පුළුවන්. කොහොමද නුවර පැත්තෙන් එන කට්ටියට එන්න තියෙන්නේ. එක්ක ගලහට ඇවිල්ලා එන්න ඕන. නැත්නම් ඉන්න තියෙන්නේ මේ තලාතුවට ඇවිල්ලා. සෑහෙන කට්ටියක් ඉන්නවා ඉතින් අද මේක නගින. මට නම් පට්ට මහන්සි.
කඳු නගින්නේම නැහනේ. අපි දැන් නම් ආසාවෙන් කරන වීඩියෝ එකකින්ද. තව පොඩ්ඩයි තියෙන අපිට නගින්න. ලස්සනයි. අංශක 360ටම view point එක තියෙන්නේ මෙතන. කොහොම ඉන්න පෙන්නන්න අනිත් පැත්තත්. ඔන්න දැන් අපේ කට්ටිය ගිහිල්ලා ඉන්න උඩටම ඇහෙනවා ඇතිනේ හුලගේ සද්දේ. ini video ni දාලා තියෙනවා. දැන් පොඩ්ඩක් කරන අඳුර ගැහුවා ඒ නිසා මේ වීඩියෝ කළු වෙනවා. අපි දැන් යනවා තියෙන මගේ පිටිපස්සෙන් තියෙන්නේ ෆයිනස් කැලලක් වගේ පිටපැත්තට යනවා පයි. යනවා සෑහෙන ටිකක් යනවා. මෙතන අපි දැන් සමුදේනවා දැනට. අපි නම් මෙතන නිතරම එනවා. මේ ළඟ පහත ගෙවල් තියෙන්නේ බයික් එකේ උඩ. මේ දැන් ආපු කාලේ නම් අපි නිතරම එනවා ඉතින්. මට හිතුණා මේකෙත් වීඩියෝ එකක් කරලා දාන්න ඕනේ කියලා. ඒකයි ඉතින් වීඩියෝ එකක් දැම්මේ. අපි යම් පල්ලයට. ආ ලස්සන දැන් ටිකක් තියෙනවා. යාර උඩ ආපුද මේ පාරෙන් යන්නේ අපි තවත් පාරක් තියෙනවා. ඔය මට පේන පිටිපස්සේ පාර. ඒ පාරේ බයික් එක්ක වුණත් මං කියන්නේ උඩට එන්න පුළුවන්. උඩට ඇවිල්ලා ඒ පල්ලෙන් උඩ සමහර කට්ටිය ඉන්නවා බයික්. එන්න බැරි කට්ටිය. ඒකට පුළුවන් මේ පැත්තේ. ඔයාලට ඉස්සරහින් පේන්නේ ගලහා මේ තලාතුවයි. මම උඩට ගිහින් බැලුවා අනිත් පැත්ත පෙන්නන්නේ මේ පැත්ත පේනවා වික්ටෝරියා ජලාශයේ ඔය තියෙන view point කියන්නේ දැන් ටිකක් ලස්සනට පේනවා. අර මේ වෙලාවේ එළිය ගහන්නේ අනිත් පැත්තෙන් ඒකට කැම් එක අල්ලනකොට ඒක කළු වෙනවා. බලමු මම තවත් දවසක ඇවිල්ලා හොඳ කැම් එකක් ගත්ත දවසකට ඇවිල්ලා පෙන්නන්න. ඒ වගේ වීඩියෝ ටිකක් ලස්සනට දාලා. අපේ කට්ටිය යනවා ඉක්මනට. යන් ඉක්මනින් අපිත්. අපේ කට්ටිය සෑහෙන දුර ගිහින් ඉන්නේ මාව දාලා. ඒ හරියට යන්නත් ඕනේ. මට නම් මේක මාරම වරු ගමන. ඒ වුණාට මම අර කලින් කිව්වා වගේ නාසයෙන් කරනවා. අර මේකේ තියෙන ලස්සන දැන් ටික දකින්නකොට ඒ තියෙන මහන්සිය, ඒ තියෙන විඩාව එහෙම නැති වෙනවා.
දැන් අපි ඊට පස්සේ දැන් අපි ඉස්සරහට යන තැන තියෙන තනිකර පයිනස් ගස් ඇතුලේ මේතුමක් එමාවම තමයි ඒ තියෙන ලස්සන වැඩි වෙන්නේ. අපි අද ආයෙත් හොඳම දවසකනේ. මොකද වැස්ස වැඩි කාලෙට මේ කොහොමත් වතුර එහෙම වැඩි වෙනවා වැඩි. ඔයාලට මෙතන ඉඳන් බලන්න පුළුවන් වැව මම පෙන්නන්නම්. කොහොම ඉන්නු ගස් ඇතුලෙන් පේන ලස්සන කොහොමද කියලා. කැම්ප් කරන කට්ටියටත් මෙහෙ එන්න පුළුවන්. කැම්ප් කරනවා ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා. මේ තියෙන කඳු මුදුන අපි අර ආපු තැන අපි අර view point එකට ගිය තැනෙන් ගොඩක් උඩ තියෙන්නේ. එතකොට මේක උඩ එහෙම ගොඩක් කට්ටිය මේ නයිට් කැම්ප් ගහනවා මම දැකලා තියෙනවා. YouTube එකේද දාලා තියෙනවා මේ කැම්ප් කරලා. ඒතර හයික් කට්ටියට හයිකින් කට්ටිය කැම්පින් කරන කට්ටියට මේ මරු ඒ ටිකත් මේ එනවා නම් ඉතින් අවශ්‍ය හැමදේම අරන් එන්න ඕනේ. ළඟ පහත එහෙම කඩයක් කියන්න ලොකුවට නෑ. මේ ටික පහලකට යන්න ඕන කඩේකට එහෙම යනවනම්. ඒ නිසා කැම්ප් කරන්න යන කට්ටිය එනවනම් හැම බඩුවක්ම අරන් එන්න. අපේ කට්ටිය ඉන්නවා පල්ලෙහා. මම එනකම් බලාගෙන අපි ඉක්මනට යමු පල්ලෙහාට. කාලද? නෑ. ආමනේ. කුඩල්ලෙක් කාලද වගේ? මට මේ දුක් දෙන්නේ. අකුල නෑ දෙයියෝ. අපේ දැන් මෙතන වැඩේ ඉවරයි. මේ හරිය බැලුවා. තව තැන් දෙක තුනක් තියෙනවා. අපි බලමු එතෙන් ගිහිල්ලා තවත් ලස්සන තැන් ටිකක් තියෙනවා. බලමු මේ ටිකත්. බස් එක නවත්තන තැන. ඒ කියන්නේ නුඹර ඉඳන් කිරිමැටිය මම දන්න විදිහට බස් එක නම කිරිමැටිය. ඒ බස් එක වල නවත්තන තැන ඉඳන් චුටි පොඩි පාරක් තියෙන උඩට මේ පාර කැලේ මැදින් තියෙන පාර ටිකක් අබලන්. ඒ වුණාට මේ පාර තමයි ගොඩක් කට්ටිය බලන්න යන්නේ. පේනවනේ පිටිපස්සේ තියෙන view point. තනිකර මේ පයිනස් ගස් තියෙන්නේ. මේ සම්පූර්ණ පයිනස් ගස් තියෙන්නේ. මේ අපි ටිකක් දැක්කා ඉතින් ලස්සන පොට්ටක් ඊට පස්සේ පොඩ උඩට ඇවිල්ලා බැලුවා. මම වීඩියෝ එක දාන්න වෙනම මේ බලන්න පුළුවන් ඒක. මාර ලස්සනයි ඉතින්. එන්න ඔයාලත්
මේ වගේ දැන් බලන්න අද මට මාර විදිහට ඇඟට අමාරුයි. ඒ කියන්නේ මේ තරම් මම කවුරු නැගලා නැහැ. අතන මුතුකෙලියා view point එකට යන්න උඩ ගන්නේ. මේකෙත් සෑහෙන උසක් තියෙනවා පේනවනේ. අපේ කට්ටිය ඉන්නේ පහළ මම පෙන්නන්නම් ඔයාලට. ඔය ඉන්නේ අපේ කට්ටිය පහළ. මමයි මල්ලි විතරයි උඩට නැංගේ. බබා මෙරන් එන්න බැරි නිසා. අපි දැන් උඩ පේනනේ පහළ තියෙන. ඔයාලට මෙතන පේන්නේ හරියට අපිට මෙතෙන්ද පේනවා පල්ලේ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය. ඊට පස්සේ ඔය නුවර ඒ පැති තමයි ඉස්සරහින් පේන්න තියෙන්නේ. අස්සනයි පොඩ්ඩක් බලමු.